අපි යමු කැලේ පොඩ්ඩක් කැවිදින්න අද. ආහාරයට අද දවසේ ආහාරයක් හොයාගන්නීමට. අතු මේ වහින කාලෙට අපිට සොයා ගන්න පුළුවන්. තා දුෂ්කරයි ගමන පොඩ්ඩක්. කැලේ මැදින් ඉන්න තියෙනවා. මේ තමයි දේශීය ආහාර. මේ වගේ ආහාර වේලක් කන්න පින තියෙන්න ඕන. ඕය යන්න ඕන හත්පලක හැදෙනවා. එන්ට මම එකතු කරගත්ත ටික තමයි මේ තියෙන්නේ. මේ වැසි සහිත කාලගුණය ඇස්සේ අපිට ලබා ගන්න පුළුවන් ලස්සනම දෙයක් තමයි මේ. අපේ සබා ධර්මයෙන්ම අපිට උරුම කරන ලද මේ හතු වහින කාලෙට තමයි අපිට හම්බ වෙන්නේ. ඊට සතුටින් ඒ උත්විඳින්න පුළුවන් දෙයක් තමයි සබා ධර්මයෙන් අපිට උරුම කරන ලද මේ මම පෙන්නන්නම්. සියුම්ම තමයි මේවා අපි කඩා ගන්න ඕනේ, නැත්තම් මේවයි තා වටිනා කියන ගුණාංග තියෙන මෙන්න තවත් පොකුරක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඔය දැන් සොයාගෙන ගිහින් කඩන්න ඕනේ. දේශීය සෙමින් කැඩෙන්න පරිස්සමට කඩන්න ඕනේ දේවල් තමයි මේ. මගේ බෑග් අතු බෑග්. අද දවසේ අසවත් ගුණවත් ආහාරයක් ලබා ගන්න පුළුවන්. තවත් අපි ඇවිදිමු බලන්න කැලේ. කොහොමද මේ ජංගල් එකේ අපිට ලැබෙන ප්‍රතිලාභ කියලා. පොඩ්ඩක් ඇවිද්දොත් තව තියෙනවා. පොඩ්ඩක් ඇවිද්දොත් තමයි අපිට ප්‍රතිඵලදායි දෙයක් හම්බ වෙන්නේ. බලන්නකො කොච්චර දුෂ්කරද කියලා ගමන. නේ පේනෝ නේද දුෂ්කරතාවය. මල්ලත් පිල්ලා මේ තියෙනවා. මෙහෙම මස් කරන්නේ. මස් කරාට පස්සේ මේක පේනවා සැඟවිලා තියෙනවා.